හෙල්ලෝ සෙට් එක ආයෙත් ආදරයෙන් පිළිගන්නවා CFR LK YouTube channel එක. ඉතින් ඔන්න මිනිස්සුන්ට තියෙනවා මචං එක එක වර්ගයේ ආතල්. සමහර මිනිස්සු ඉන්න බස් පිස්සෝ, සමහර මිනිස්සු කාර් පිස්සෝ, සමහර මිනිස්සු බයික් පිස්සෝ. ඉතින් ඒ වගේ එක එක ආතල් තියෙනවා එක එක මිනිස්සුන්ට. ඉතින් ඒ වගේ මට තියෙන පිස්සුව තමයි මේ මුහුදත් එක්ක පොඩ්ඩක් තියෙන සීන් එක. ඉතින් මාස 10ක් නැවේ ඉඳලා ඇවිල්ලා ආයේ ගෙදර ආවට පස්සෙත් ඒත් මේ නිකන් මුහුද දකින්න නැතුව නැව් දකින්න නැතුව නිකන් අර පොඩි කේස් එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ බෙහෙත් ගන්න තැන් දෙක තුනක් බැලුවා. තැනක් සෙට් වුණේ නැහැ. හැබැයි TikTok එකේ එහෙම යනකොට මට සෙට් වුණ ප්ලේස් එකක්. ඒ තමයි Into the Deep. Into the Deep එක සෙට් වුණා. ඉතින් ඊට පස්සේ මම ඒකේ ඕනට කතා කරාට පස්සේ ඒ අයියා කිව්වා එහෙනම් මල්ලි ඔකට තියෙන හොඳම බෙහෙත තමයි මුහුද මැද තියෙනවා ගිලිච්ච නැවක්. යමු ඒක බලන්න කියලා. ඉතින් ඔන්න අද ඇවිල්ලා ඉන්නවා Into the Deep ප්ලේස් එකට ඩයිවිං කරන්න යන්න. අන්ඩර් වෝටර් ඩයිවිං කරන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ප්ලේස් එකට ළඟටම අන්න අර හෙට යන්න ඕන උණවටුනේ. ගාල්ල උණවටුනේ තමයි අපි ඉන්නේ. අන්න අර පැත්තට යන්න ඕන මේ ඩයිවිං කරන්න. ඉතින් අපි මගින් පොඩ්ඩක් නැවැත්තුවා. දැන් යනවා ඒ ප්ලේස් එකට. ඉතින් ඔය අතර සමහර මිනිස්සු ඉන්නවා මේ මිනිස්සු මොන වැඩේ කිව්වත් ඒව පිළිගන්න. ඉතින් ඒ වගේ පිළිගන්න මිනිස්සු අතරේ මට ඉන්න එක්කෙනා තමයි මිසිස් අලි කියලා කියන්නේ මේ ඉන්නේ. ඉතින් අන්න එයත් අද ඇවිල්ලා ඉන්නවා මාත් එක්ක ඩයිව් කරන්න යන්න. ඉතින් අපි දෙන්න තමයි ඩයිවිං කරන්න යන්නේ. බලමු කොහොමද මෙයාගේ ඩයිවිං කියලා. මෙයාගේ ඩ්‍රයිවිං හොඳයි. හැබැයි මම මෙයාගේ ඩයිවිං කරන නම් දැකලා නැහැ. ඉතින් අද බලමු කට්ටිය ඔක්කොම මෙයා කොහොමද ඩයිවිං කරන්නේ කියලා. අපි අන්න අර පැත්තට යන්න තියෙන්නේ. ගිහිල්ලා මෙන්න මේ මැද හරිය වගේ තමයි මම පෙන්නනවා ඔයාලට. අන්න අර හරිය. ඒ කියන්නේ අර ඔයාලට පේන ඇති බෝට්ටුවක් වගේ එකක් කියනවා. අන්න ඒ හරියට යන්න ඕන ඩයිවිං කරන්න. මෙන්න මේ හරිය ඩයිවිං කරන්න තියෙන්නේ. ඔය කොරල් පර තියෙන ටිකේ. හැබැයි අන්න අර බීච් එකේ තමයි ඩයිවිං කරන්න යන්න තියෙන ප්ලේස් එකට යන්න තියෙන්නේ. ඉතින් අපි ටිකක් ඇත්තටම අද පරක් වුණා. ඒක නිසා අපි මේ ඉක්මනට යම් ප්ලේස් එකට ගිහිල්ලා බලමු. කොහොමද එතන වැඩේ වෙන්නේ, කොහොමද කට්ටිය එක ප්‍රෝග්‍රෑම් කරන්නේ, යන්න කලින් මොකද කරන්නේ, ට්‍රේනින් කරනවද, මේ දේවල් ටික බලන්න අපි යමු ප්ලේස් එකට. ගිහිල්ලා හම්බෙමු. දැන් අපි අපේ ප්ලේස් එකට ඇවිල්ලා තින්නේ. අපේ ලොකේෂන් එකට අපි ආවා. එතකොට මෙන්න මේක තමයි ඩයිවිං කරන ප්ලේස් එක. එතකොට මෙතන බඩු ටික තියෙනවා. මේ පැත්තේ ඩයිවිං කරන කට්ටිය ඉන්නවා. ඉතින් මම මුලින්ම කතා කරේ අපේ දිල්සරායිට. මොකද මම TikTok එකෙන් එයාගේ වීඩියෝස් දැක්කා. ඒ දැකලා තමයි එයාව කන්ටැක්ට් කරගත්තේ. ඉතින් ඔන්න දැන් නැවෙන් බැහැලි ඉවර වෙලා මුහුදේ ඉඳලා ඇති වෙලා දැන් යනවා මුහුද යටට. ඉතින් මොනවද අපිට බලන්න දෙන්නේ පල්ලෙහා? ඔයාලට අද බලන්න පුළුවන් ලස්සන මාළු ඉන්නවා. තනිකරදී මාළු ටැංකිය එක වැස්සා වගේ තමයි මාළු ඉන්න හතරේ. ඔයාලා බලා ගන්න පුළුවන් මේ පොඩි නැවක්. නැවක් තියෙනවා. පොඩි නැවක් ගලක් වටේ තියලා වගේ. ලස්සනයි. වැඩි ගැඹුරක් නැහැ. මීටර් 10 හැබැයි ගැඹුර. මීටර් 10යි. ඔන්න ඉතින් මීටර් 10යි නැවක් බලන්න තියෙනවා. ඊට පස්සේ මාළු ඒ ටික බලලා අපි බලමු. යන්න කලින් ක්ලාස් එකක් තියනවා කියලා කිව්වා. ඒ වැඩ ටික ඉවර කරලා වීඩියෝ එක කන්ටිනියු කරමු. Dalam aku size berapa? 39. Tapi berapa? Hah? නෑ. අනිත් පැත්ත. අන්න ඒක හරි. හරිනේ? නේ? කොප්පේ හැම කියලා වීඩියෝ මොකද?
කොහොමද මේක යූස් කරන්නේ කියලා. මේකට තමයි කියන්නේ buoyancy control device කියලා. සාමාන්‍යයෙන් අපි ඩයිවිං යද්දී අපිට වතුරට කතා කරන්න බෑ. අපි කතා කරන්න ඕනේ කියන්නේ දැන් සිග්නල් විතරයි. අපි කතා කරන්න බෑ. ඒ කියන්නේ එහෙම තමයි කියන්නේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ ඕකේ. You go down, go up, ඒක තමයි පොඩි. හරි? එහෙනම් මතක තියාගන්න ඕනේ ප්‍රශ්න වුණාට කියන්නේ ඕනේ ප්‍රශ්න ini mau dibatang नाश्ता करना था හරි දැන් මෙතනදී වෙන වැඩේ තමයි අපි ඩයිවිං සෙන්ටර් එකට ගියාට පස්සේ මුලින්ම මෙයාලගේ ට්‍රේනින් එකෙන් පස්සේ මෙයාලා කියලා දෙනවා අපි වතුර යට ඉන්නකොට අපේ ඔක්සිජන් ඒ කියන්නේ අපේ හුස්ම ගන්න බටේ ගැලවුණොත් කොහොමද ඒක ඇතුලේ තියෙන වතුර අයින් කරගන්නේ ඊට පස්සේ කොහොමද අපි අපේ කටේ වතුර පිරුණොත් ඒ වතුර අයින් කරගන්නේ කියන එක ගැන මේගොල්ලෝ අපිට කියලා දෙනවා. එතකොට අපිට පුළුවන් එයාලා කියලා දෙන විදිහටම ඒ වැඩේ කරගන්න. ඉතින් ඇත්තට මේ දේවල් කරන්නේ මෙයාලගේ ඩ්‍රයිවිං සෙන්ටර් එක ඉස්සරහා තියෙන ෂැලෝ වෝටර් එකේදී. ඒ කියන්නේ අපිව ඩීප් වෝටර් එකට එක්කන් යන්න කලින් තමයි මෙයාලා අපිට මේ ට්‍රේනින් එක දෙන්නේ. එතකොට මේ ට්‍රේනින් එකේදී අපිට හෑන්ඩ් සිග්නල් පාවිච්චි කරන විදිය අපේ කන් වලට අමාරු නම් අපි කොහොමද යාලට ඒක ගැන කියන්නේ? එතකොට අපි කොහොමද හරියටම කටින් හුස්ම ගන්නෙ? මොකද එකපාරටම ඇත්තටම නහයෙන් හුස්ම අරගෙන කටින් හුස්ම ගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක්. එතකොට අපේ ඔක්සිජන් ටැංකි වල තියෙන ප්‍රෙෂර් එක හරියද? වතුරට ඩීප් වෝටර් එකට යන්න පුළුවන්ද? ඒ දේවල් ගැන තමයි මෙයාලා මෙතනදී ට්‍රේනින් එක දෙන්නේ. ඉතින් ඒ ට්‍රේනින් එකෙන් පස්සේ තමයි ඇත්තටම මෙයාලා අපිව ඩීප් වෝටර් එකට එක්කන් යන්නේ. ඩයිවින් එක පටන් ගන්න යන්නේ බෝට්ටුවෙන්. අපිව බෝට්ටුවට දාගන්නේ මෙන්න මේ ට්‍රේනින් එක ඉවර කරාට පස්සේ. ඉතින් ඒක හැමෝටම කරන දෙයක්. හරි. ඔව්. ඕකේ. හරි. හරි ඔන්න ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපි ආපු වැඩේ කරන්න. ඒ කියන්නේ අපි ඩයිවින් එක කරන්න තමයි ඔන්න අපි දැන් වතුරට බහැලා තින්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් ලණුවක් වගේ එකක් අපි අල්ලගෙන ඉන්නවා. ඉතින් ওই ලණුව තමයි අර අපි කලින් ආපු බෝට් එකේ ඇන්කර් එක. එතකොට නැව් සීන් එකේ ඉන්න සෙට් එක නම් දන්නවා ඇන්කර් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඇන්කර් එක කියන්නේ ওই බෝට්ටු එක තැනක කොහේ හරි නවත්තලා තියාගන්න අපි මුහුදට විසික් කරන අර පොඩි බර දෙයක්. ඉතින් ඒක දැන් නැංගුරම තමයි ඇන්කර් එක කියලා කියන්නේ. එතකොට ඔන්න ඒක දැන් පල්ලෙහාට විසික් කරලා තියෙන්නේ. එතකොට ඒ නැංගුරමේ තියෙන ලණුවෙන් අල්ලගෙන තමයි
අපි ටික ටික පල්ලෙහාට බහින්නේ. ඉතින් චණ්ඩිය වගේ මම නම් මුලින් බැස්ස ඒ වුණාට ඇත්තටම වතුරට ටිකක් පල්ලෙහාට යනකොටම මට ටිකක් අමාරුයි වගේ දැනුණා. මම එයාට බහිනකොටම කිව්වා බහැලා විනාඩි 5ක් යන්න කලින් මම එයාට ගෝ යන්නම් උඩට යන්න මට උඩට යන්න ඕනේ කියලා. ඊට පස්සේ එයා කිව්වා නෑ කාම් වෙන්න පල්ලෙහාට යන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ විනාඩි 5ක් 10ක් යනකොට වැඩේ සෙට් වෙලා ආවා. ඉතින් මේ හැම දෙයක්ම අපි කතා කරන්නේ හෑන්ඩ් සිග්නල් වලින්. අපිට අමාරු දේවල් ඒ හැම දෙයක්ම අපි හෑන්ඩ් සිග්නල් වලින් තමයි කතා කරන්නේ. එතකොට අපිට කැමරා වීඩියෝ කරන්න අපිට කෙනෙක් ආව අපිත් එක්ක. ඒ වගේම තව කෙනෙක් හිටියා. එයා තමයි අපි දෙන්නව ගයිඩ් කරගෙන යන්නේ උඩින් අල්ලගෙන. මොකද ඇත්තටම අපි දෙන්නට තනියෙන් ඩයිවින් එක කරන්න බෑ. මොකද අපිට එක්ස්පීරියන්ස් නැති නිසා. ඒක නිසා එක්කෙනෙක් අපිව අල්ලගෙන ආවා. ඉතින් ඔන්න දැන් මොහොතේ පතුලටම අපි දෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයි පේන්නේ සී බෙඩ් එකේ තියෙන කොරල් පර ටික. ඉතින් ලස්සන මාළු ඉන්නවා. ලස්සන මාළු ඉන්නවා. ඉතින් ඇත්තටම අපි මොහොතට ගියපු දවසේ විසිබිලිටි එක ගොඩක් ලස්සනයි. ගොඩක් කාම් මොහොතක් තිබ්බේ. ඇතුලේ ලොකුවට කැළඹිලා වගේ නැහැ. ලස්සන කොරල් පර ටිකක් තියෙනවා. ලස්සන මාළු ඉන්නවා. ඉතින් ඒ දේවල් ටික ලස්සනටම තිබුණා. ඒ වගේම කියන්න ඕන අපිත් එක්ක ආපු ඒ අයියා ගැන. අපිට සෑහෙන්න උදව් කරා. අලීගෙනං මාස්ක් එකේ ඇතුලේ සෑහෙන්න වතුර පිරුණා. ඉතින් ඒ දේවල් අයින් කරගන්න එහෙම එයා සෑහෙන්න උදව් කරා. දෙතුන් පාරක් මම දැක්කා මාස්ක් එකේ තියෙන වතුර අයින් කරනවා. ඉතින් ඔන්න ඔය මාළු සෙට් එක ඉතින් ඩයිවිං කරන්නේ නැහැ. හැමෝටම බලා ගන්න පුළුවන්. මොකද අපි යනකොටත් අපි ඇත්තටම වීඩියෝස් බලලා ගියේ. ලස්සනද නැද්ද කියලා හිතාගන්න බැරුව ඇත්තටම අපි දෙන්න නම් සෑහෙන දෙගිඩියාවෙන් ගියේ. මේ මොහොත ලස්සන වේද කියලා හිතාගන්න බැරුව. ඒ වුණාට ඉතින් ඇත්තටම එදා දවස නම් සෑහෙන ලස්සනයි. සෑහෙන විසිබිලිටි එකක් තිබ්බා. ඔන්න විනාඩි 10ක් 15ක් යනකොට ඇත්තටම අපිට අර පොඩි වීරත්වයක් වගේ එකක් ආව ඇඟට. මොකද ඒතකොට කටින් හුස්ම ගන්න එකේ වෙනකොට පුරුදු වෙලා තිබ්බේ. ඒ කියන්නේ ටිකක් අර සෙට් වෙලා තිබ්බේ. අනික අපිට එහෙම බයක් මුකුත් දැනුනෙත් නැහැ. පිටිපස්සෙන් අපි වල්ලගෙන ආපු නිසා එක්කෙනෙක් අපිත් එක්ක ගයිඩ් කරපු නිසා අපිට කිසිම බයක් තිබ්බේ නැහැ. අපේ පාඩුවේ ලස්සනට බලන්න ඕන දේවල් බලාගෙන ලස්සනට අපේ ඩයිවින් එක එන්ජොයි කරන්න තමයි තිබ්බේ. මොකද නැත්නම් අපිට වීඩියෝ කරන්න කියලා ස්ට්‍රෙස් වෙනවා. ඒ දේවල් එක්ක වීඩියෝ එකත් එක්ක අපිම වීඩියෝ කරන ගමන් අපිට ඩයිවින් එක කරගන්න අමාරුයි. සෑහෙන ස්ට්‍රෙස් වෙනවා. ඉතින් ඒක නිසා අපිට වීඩියෝ කරන්නත් ඒ ඩයිවින් සෙන්ටර් එකෙන් කැමරා කරන්න තව අයියා කෙනෙක් දුන්නා. ඉතින් එයා වීඩියෝ කරගෙන එනවා. අනිත් එක්කෙනා අපි දෙන්නව ගයිඩ් කරගෙන එනවා. එතකොට යන්න ඒ විදියට තමයි අපි දෙන්න වැඩේ කරගෙන ආව. ඉතින් ඒ දෙන්නට ඇත්තටම thank you. ලස්සන ෆුටේජස් ටිකක් අපිට අරන් දීලා තියෙනවා. ලස්සනම ෂොට්ස් ටිකක් අපිට අරන් දීලා තියෙනවා. ඉතින් thank you. ඒ වගේම අපිව කන්ට්‍රෝල් කරගෙන අපේ තියෙන ප්‍රශ්න අපි දෙන්නගේ ඒ කියන්නේ අපි දෙන්නගේ ප්‍රෙෂර් ගේජ් එකේ ප්‍රෙෂර් බල අපි දෙන්නවත් කන්ට්‍රෝල් කරගෙන ආපු ඒ අයියටත් thank you. අපේ වැඩේ ලස්සන කරගන්න වැඩේ සක්සස් කරගන්න chance එක දුන්නට. ඉතින් ඔන්න දැන් මේ ඔයාලට පේන්නේ ගෙලිච්ච නැව. ඒ කියන්නේ ඔයාලට වීඩියෝ පටන් ගන්නකොට මතකයි ඒක හිටපු අයියගේ ඔයාලට ලස්සන නැවක් බලා ගන්න තියෙනවා කියලා. ඉතින් මේක තමයි ඒ ගෙලිච්ච නැව. මට ආරංචි වෙච්ච විදිහට නම් ඕක 1900 ගණන් වල 1990 ගණන් වල වගේ කොහොම අවුරුද්දක ගිලිච්ච සිමෙන්ති නැවක්. ඉතින් ඒක මොකක් හරි ඒකේ තිබ්බ කාර්මික දෝෂයක් නිසා එන්ජින් ෆෝල්ට් එකක් නිසා මේක මුහුද මැදට ඇවිල්ලා ගිලිලා තියෙනවා. ඉතින් ඒකේ තිබ්බ සිමෙන්තිත් එක්කම තමයි ඒ නැව ගිලිලා තියෙන්නේ. ඒතකොට ඒ සිමෙන්ති වතුරත් එක්ක කලවම් වෙලා තමයි ලස්සන වටපිටාවක් හැදිලා ඒක මාළුන්ට ජීවත් වෙන්න ලස්සන තැනක් විදිහට ඒක පරිවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම සෑහෙන ලස්සනයි. අර වතුරේ ඒ කියන්නේ ඒ නැවේ ගිලිච්ච තැන්වල අර සිමෙන්තිත් එක්ක මික්ස් වෙලා හැදිච්ච වටපිටාව මාළුන්ට මාර ලස්සන විදිහට ඒ වටපිටාව හැදිලා තියෙනවා. ඉතින් යන එක බලන්න යන කට්ටියට ගොඩක් ලස්සන වටපිටාවක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි හැමදාම මුහුදට උඩින් තමයි දේවල් දැක්කේ. ඉතින් ඔන්න
අපි දෙන්නගේ ජීවිතය පළවෙනි වතාවට අපි දෙන්න ගියා මුහුද යට තියෙන දේවල් බලන්න. ඉතින් මම වුණත් ඇත්තටම මාස ගාණක් නැවේ හිටියත් අපිට කවදාවත් මුහුද යටට යන්න බෑනේ. ඉතින් ඔන්න ෆස්ට් ටයිම් අපි දෙන්න මුහුද යටට ගිහිල්ලා බැලුවා සබ්මැරීන් ඩයිවිං සෙන්ටර් එකත් එක්ක into the deep. ඉතින් ඔයාලට ඒක සර්ච් කරලා බලන්න පුළුවන් සබ්මැරීන් ඩයිවිං සෙන්ටර් එක. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් දිල්සර එන් කෝරලගේ කියලා ඒ අයියගේ TikTok account එක. එයාගේ TikTok account එකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. එයාගේ තියෙන ලස්සන shots ටිකක් වීඩියෝ වල. ඉතින් මෙන්න මේ මාළුව නම් මම හිතන්නේ අයිකන් එක. ඒ කියන්නේ මම ගොඩක් වීඩියෝ වල දැකලා තියෙනවා මේ මඩු මාළුව මේ ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒක නිකන් අර අයිකන් එකක් වගේ මාළුවෙක්. ඒ මාළුව ඩයිවිං කට්ටිය එනකොට මේ පොඩ්ඩක් ඇවිල්ලා මූණ දාලා වල්ගේ පෙන්නලා යන සීන් එකක් තියෙන්නේ. ඉතින් මේ මාළු සෙට් එකත් එහෙමයි. ওই සෙට් එකත් මම මේ ගොඩක් වීඩියෝ වල දැක්කා. හැමෝගෙම වගේ වීඩියෝ වල ওই මාළු සෙට් එක නා ওই නිල් පාට මාළුව එහෙම අර පොඩ්ඩක් අර මේ කට්ටියට මූණ පෙන්නලා යන එකක්. ඉතින් ඔන්න අපේ ඩයිවිං එක ඉවරයි. අපි දැන් ඇවිල්ලා හදන්නේ උඩට. ඒකටත් පොඩි කේස් එකක් තිබ්බ. මොකද අපේ අලියට අන්තිමට ගියේ පොඩ්ඩක් වැඩේ අමාරු වුණා. ඉතින් ඒක නිසා අපි ඉක්මනට උඩට ආවා. අපිට තව ඩයිවිං කරන්න ටයිම් තිබ්බත් අලියට අමාරු නිසා අපි උඩට ආවා. අපි දැන් මේ ඩයිව් කරලා උඩට ආවා. උඩට ඇවිල්ලා මෙන්න වැඩේ පටන් ගත්ත එක්කෙනා. මෙයාට තමයි ඩයිවිං කරන්න ඕනුනේ. අන්තිමට එයා තමයි මේ සීසික් නෑ අමාරු නෑ නේ. එතනදී වමුනේ දැන්. ඔන්න ඉතින් එහෙම තමයි අද අපේ ඩයිවිං වැඩේ ගියේ. ඉතින් මෙන්න මෙතන ඉන්න මාළු සෙට් එක වීඩියෝ එක බලද්දී ඔයාලට පේනවා මෙතන හිටපු මාළු සෙට් එකෙන් මේ අපේ වර්ග කීයක් දැක්කද කියලා. මෙතන ඉඳපු මාළු සෙට් එකෙන් අපි මාළු දැක්කා. වැඩේ ආතල් වැඩේ නම් නියමයි. ෆුල් ආතල් එකේ වැඩේ කරා. දැන් ඉතින් චේන්ජ් කරගන්න තියෙන්නේ. හරි අපි චේන්ජ් කරගෙන හම්බෙමු. ඔන්න දැන් අපි චේන්ජ් කරලා ඉවරලා ඔක්කොම කළා. ආවා ඩයිවිං කරන වැඩේ ඉවර කළා. අලියට නම් ටිකක් අමාරුයි. මොකද එයාට සීසික් වගේ දැන් ඇදිලා තියෙන්නේ. අමාරුවට වාඩි වෙලා බලන් ඉන්නවා තෙන්ඩ වෙලා. අර ඉන්නේ. එයා නම් මේ අමාරුවෙන් වාඩි වෙලා බලන් ඉන්නවා. වැඩේ ආතල් වැඩේ මරු සුපිරි නියමයි. මෙච්චර කාලයක් මුහුද උඩින් දැක්කට ඔන්න ජීවිතේ ෆස්ට් ටයිම් අද මුහුද පල්ලෙහා ඉඳලා දැක්කා. යට තියෙන ඒවා ගොඩක් මීටර් 10ක් විතර යටට අපි ගියා. මාළු හිටියා. ඊට පස්සේ පරණ නැවක් තිබ්බා. ගිලිච්ච නැවක්. ඊට පස්සේ තව පොඩි පිළිමයක් වගේ එකක් තිබ්බා. ඒ ටික බලන්න ගියේ. ඉතින් දැන් මෙතෙන්ට පේන්නේ එකෙන් අර කොරල් පරහරියෙන් වගේ ඉඳලා ටිකක් ගොඩක්ම පල්ලෙහාට වගේ ගියේ. ඉතින් වැඩේ මරු ලස්සනයි. ඉතින් තැන ගැනත් කියන්න ඕන. ඉතින් අපි දැන් ඉන්නේ සබ්මැරීන් ඩයිවිං සෙන්ටර් එකේ. ඉතින් මෙන්න මේ පැත්තේ ඔය තියෙන්නේ ඒ ඩයිවිං සෙන්ටර් එක. ඉතින් ඉන්න කට්ටියත් මරු ප්ලේස් එකත් මරු. හැමෝම සෑහෙන්න හෙල්ප්ෆුල්. වතුර යටදී එහෙම අපිට සෑහෙන්න උදව් කරා. අලියට දෙතුන් පාරක් මෙයාගේ ග්ලාස් එක ක්ලීන් කරගන්න වුණා. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම කරගන්න යාලා සපෝට් කරා. මරු ප්ලේස් එක ඇත්තටම බජට් ප්ලේස් එකක්. අනිත් ප්ලේස් එක බලද්දි ඇත්තටම සෑහෙන්න ගාණ අඩුයි. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙන contact number වලින් යාළුවා contact කරගන්න. මෙතන තව ඔයාලට පුළුවන් මෙතන courses තියෙනවා. ඉතින් learn scuba diving. ඉතින් ඒ වගේ තව මෙතන තියෙනවා courses. ඒ ටික follow up කරන්නත් පුළුවන්. මෙතන තියෙන ওই numbers වලට කතා කරලා ඉතින් diving වල interest කට්ටියට පුළුවන් කලින් book කරලා appointment එකක් දාලා ඔයාලට එන්න. මෙතනක් තියෙනවා number එක. deep oceans ඔය තියෙන dive map එක. මෙතන තියෙන dive map එක. ඔය තියෙන්නේ ඔන්න ඔය
විස්තරටි ඔක්කොම ගහලා තියෙනවා. එයාලගේ ඩයිව් කරන්න පුළුවන්. ඒ කියන්නේ සබ්මැරින් ඩයිවිං සෙන්ටර්ස්. එතකොට ගොඩගල ඊට පස්සේ දියඹ ඊට පස්සේ ඔය එක එක ප්ලේස් සෙට් එකක් තියෙනවා. මේ තියෙන්නේ ප්ලේස් සෙට් එකේදී මේ හැම තැනකම ඔයාලට පුළුවන් මෙයාලව කන්ටැක්ට් කරගෙන මෙයාලගේ ඩයිවිං සෙන්ටර් එකට ඇවිල්ලා වැඩේ කරගන්න. ඉතින් එහෙනම් ඔන්න අලුත් වීඩියෝ එකකින් නැවට ගිහිල්ලා ඉක්මනට හම්බෙමු. මොකද දැන් නැවට යන්නත් ළඟයි. ඉතින් ඉක්මනටම නැවට ගිහිල්ලා අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. නැවට යන්න කලිනුත් වීඩියෝ එකක් දාන්න. හරි. ඉතින් එහෙනම් ඔන්න ඔහොම තමයි අද අපේ දවසේ ගෙවුනේ. ඩයිවිං වැඩේ කරේ. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.